හලෝ යාළුවනේ good morning. දැන් නම් වෙලා උදේ 7:15යි. අපි බලමු අපි බබා අද දවසේ මොනවද කරේ කියලා. ඉතින් දැන් එයා ඔය නැගිටලා එයාගේ යාළුවොත් එක්ක පොඩි කයියක් ගහනවා. ඒ කයිය ගහලා ඉවර වෙලා ආපහු චූටි වෙලාවක් එයා දොයියනවා. ඉතින් පේනව නේද දොයියන් ඉන්න හැටි. ඉතින් අම්මලා ඔය වගේ ඔයාලා බබාලත් කරනවා නම් ඒක නතර කරන්න එපා. ඒක යාළුවා සාමාන්‍යයෙන් කරන දෙයක්. ඉතින් යාළුවා වයසට බලන්න ඉතින් කරන වැඩ කොහොම හරි එයා චුට්ට වෙලාවක් නිදාගෙන ඉවරලා දැන් අපි ආව නාවන තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් 12 වගේ වෙනකොට බබාව නාවනවා. 12 කට 12 මන්නේ මං සමහර දවසට 2ට 3ටත් නාවන වෙලාවල් තියෙනවා. හැබැයි 3න් පස්සේ නම් නාවනවා අඩුයි. ඔයාලට පේනවද බබා තියලා තියෙන බාතින් නෙට් එක? ඒක නම් හරිම යූස්ෆුල්. මොකද තනියෙන් බබෙක් බලා ගන්න අම්ම කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. මොකද ඒක බබාටත් කම්ෆර්ටබල්, ඒක අපිටත් හරි කම්ෆර්ටබල්. මොකද අපිට හරි ලේසි යාව ඕකේ තියලා නාව ගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් බබා මාස 2 ඉඳන්ම වගේ ඕකේ තමයි තිබ්බේ. ඕකේ තියලා තමයි නාව ගත්තේ යාව. ඉතින් අපේ පැටිය ඔය හොඳට ජෝනානවා දැන්. මේ වෙලාවත් එයා හරිම ආස වෙලාවක්. සාමාන්‍යයෙන් වතුරේ ඉන්න ගොඩක් බබාලා ආසයි. ඉතින් අපි බබත් වතුරේ ඉන්න සෑහෙන ආසයි. සාමාන්‍යයෙන් මම නම් බබාව නාවල ඉවරුණාන් පස්සේ කොණ්ඩේ වේලව ගන්න එළියට අරගෙන තමයි පිහ දාන්නේ. මොකද එතකොට පොඩ්ඩක් කොණ්ඩේ හොඳට වේලෙනවා. ඉතින් අපි පැටියත් ඔය වටපිට බල බල සද්දයක් දදා ඉන්නවා. දැන් ඉතින් ඔය සනීපෙට ඉන්නේ ඊට පස්සේ කුක්කු පිරලා දොයි යන්න බලාගෙන. ඊට පස්සේ නම් මම චූටි වෙලා බබාව ටමි ටයිම් දානවා. මොකද එයාගේ ඔළුව හොඳට කෙලින් තියාගන්න සමාන පුළුවන් වෙන්න. ඒ නිසා මම එයාව ටමි ටයිම් දානවා. ඔය බලන්නකෝ අම්මි ළඟට එනකන් එයා හොඳටම අඬනවා. බඩගිනි වෙලා. ඉතින් ඔහොම තමයි නෑවුවෙන් පස්සේ නම් එයා චුට්ටක් ටිකක් අඬනවා. මොකද නිදිමත බඩගින්න ඔක්කොම තියෙනවනේ. ඊට පස්සේ ඉතින් හොඳට කුක්කු බීලා පැයක් දෙකක් හොඳ දොයියක් දානවා. දැන් ඉතින් හොඳටම දොයි. බණ්ඩි පිරලානේ. ඔහොම ඉතින් නිදාගෙන ඇහැරිලා එයා පොඩ් ප්ලේ ටයිම් එකක් ගන්නවා. මොකද ප්ලේ ටයිම් කොට ඔය ප්ලේ ටයිම් එකම නෙමෙයි බලන්නකෝ. ගන්න හැමදේම කන්න තමයි බලන්නේ. ඉතින් ඒක මේ වයස බබාලගේ හැටිනේ. ඉතින් මොනවා දුන්නත් ඒගොල්ලෝ එක කට්ට දාගෙන තමයි බලන්නේ. තේනවනේ. එයා ගතින් මොකයි අතෑරුණොත් එයා අඬනවා. සමහරකට එයාට ගන්න බැරි වුණොත් එයා හිතන්නේ කවුරු හරි එයාට ආවිලා අරන් දෙයි කියලා. ඉතින් අරන් දෙනකම් එයා අඬනවා. සමහර කරලා එයාම ගන්න වෙලාවලු තියෙනවා. ඔය නම් එයා ආසම වෙලාව. මොකද එළියට වෙලා ඉන්න. ඉතින් දැන් එයාලට හොඳට ගහකොළ එහෙම හොඳට පේනවනේ. ඉතින් එළිය බල බල ඉන්න හරිම ආසයි එයා. එළියෙන් තිබ්බහම ඉතින් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එළිය බල බල ඉන්නා ඉතින්. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ බබා අද දවසේ ගත කරේ කොහොමද කියලා. එයා මොනවද කරේ? ඉතින් මේ දේවල් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් යාළුවනේ ඉස්සරහටත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. අපි ගිහිල්ලා එන්නම්.
Sudah putih. Sudah lama. Sudah putih. Sudah lama. Sudah lama. Sudah lama. Nana, kan nenek, kan